හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් මම හිතන ඔයාලා හොඳින් ඉන්නවා කියලා එන්න අදත් මමත් එක්ක අලුත් රෙසිපි එකක් try කරන්න. දැකලා තියෙනවද කොළපාට වම්බටු? මම නම් දැක්කේ මේ මගේ first time. ඉතින් අද අපි හදමු කොළපාට වම්බටු. මගේ ක්‍රමයට. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේක සෝදගෙන කැමති විදියකට කපා ගන්න. මේ මම කපන විදිය ඉතින් මේක පොඩියට කපා ගන්න තරමට අපිට පුළුවන් ඉක්මනට තඹ ගන්න. ඒ විදියට මම ගන්නවා මගේ මැටි භාජනය වෙනද වගේම අරගෙන මගේ වම්බරු ටික කපපු වම්බරු ටික දාගෙන ඊට පස්සේ මම රට ලුණු ටිකක් කපා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මම මේකට ටිකක් වැඩිපුර ලුණු දානවා මොකද අපේ වම්බටු එක රස වැඩි ලුණු වැඩිපුර දානකොට. ඒ වගේම තමයි මම මේකට අල ටිකක් ඒ වගේම හාල් මැස්සොත් අද දාගන්නවා. හරි ඉතින් හාල් මැස්සෝ අල වම්බටු ඒ වගේම තමයි මම කපාගන්නේ පුරට ලුණු ටිකත් මේකට ඇඩ් කරගන්නවා. ඒ විදියට අමු මිරිස් කරපිංචා මේ ඔක්කොම දේවල් මම මේකට දාගන්නවා. ඇතිපමණට කහ ටිකක් ඊට පස්සේ 3-5 කුඩු ටිකක් ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් ඒ වගේම තමයි ප්‍රමාණය බලලා ඔයාලා ලුණු කුඩු ටිකකුත් දාගන්න. කැට හරි කුඩු හරි ඔයාලට තියෙන විදියට අපි මේක දාගෙන අද උයමු. ඒ විදියට ඉතින් මම උළුහල් ටිකකුත් මේකට එකතු කරගන්නවා. උළුහල් කන්න අකමැති අයට පුළුවන් උළුහල් නොදා මේක මේ විදියට උයාගන්න. මම මුලින්ම දාගන්නේ වතුර ටිකක් මොකද මේක තැම්බෙන ටිකක් වෙලා යනවා මොකද මම අලත් මේකට ඇඩ් කරපු නිසා. ඉතින් මම වතුර පොඩ්ඩක් දාලා මම මේක හිමීට මෙන්න මේ විදියට හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මද ගින්නේ හිමීට වම්බරු ටික තඹ ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරගෙනම යන්න. ඒ වගේම තමයි like එකක් දාලා ඔයාලට ඕන අලුත් recipe මොනවාද මම මේ උයන දේවල් වල ගුණ නරක හැමදේම ඔයාලට comment එකකින් මට දාන්නත් පුළුවන්. හරි එහෙනම් මම මෙන්න මේ විදියට තෙල් තාච්චියක් වෙනම ලිපේ තියාගන්නවා. ඊට පස්සේ ඒකට සුදු ලුණු ඒ වගේම රට ලුණු ටිකක් කරපිංචි ටිකක් දාගන්නවා. හරි ඊට පස්සේ කැරි මිරිස් ටිකකුත් මේකට දාගෙන අපි මේක හොඳට ටෙම්පරාදු කරගමු. හරිද? මෙන්න මේකෙන් තමයි අපේ වම්බටු කරිය වැඩිපුරම රස වෙන්නේ. ඔන්න බලන්න මම අර ටෙම්පරාදු කරපු ලුණු ටික අපේ වම්බටු කරියට දාගන්නවා. බලන්න ඒක මාරම රසයි. මේක මේ විදියට ගොඩක් වම්බටු තැම්බිලානේ තියෙන්නේ. ඒක නිසා ඒක පොඩි කරගන්නේ නැතිව මෙන්න මෙහෙම පොඩියට හිමීට හැඳි ගාගෙන ඔයත් රස බලන්න.